අපි හැමෝම අහලා තියෙන කතා තියෙනවා. ඒත් අද අපි මේ කිමි දෙන්න යන්නේ කාලයේ වැලිතලාවෙන් වැළලලා ගිය පැරණි බැග්ඩඩ් නුවර දූවිලි සහිත වීඩි අතරේ සැඟවුණු කතාවකට. ජනාකීර්ණ විලඳ පොළවල් වල කේවල් කරන සද්දේ අඳුරු මුළුවල කොඳුරන රහසුයි අතරේ විශ්වාසය කියන වචනේ සැබෑම බරමණින කතාවකට. හිතලා බලන්න මිනිස්සෙක්ට උස්සන්න පුරුවන් බරම දේ මොකක්ද? ඒ රත්රන් මල්ලක්ද නැත්නම් දරා ගන්න බැරි තරම් දුකක්ද? සමහර විට ඒක අපිට හැට පේන්නේ නැති ඒත් හදවතට දැනෙන ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් වෙන්න පුරුවන්. මේ කතාවේ අපි කතා කරන්නේ ඒ බර රාජධානියක තියෙන මුළු වස්තුවටම වඩා බර වුණු පොරොන්දුවක් ගැනයි. කිසිම වටිනාකමක් නැහැ කියලා හිතපු නිකම් ගල් කැට මල්ලක් වෙනුවෙන් දීපු පොරොන්දුවක් ගැන. හොඳයි. අපේ කතාවේ ආරම්භය සනිටුහන් වෙන්නේ බැග්ඩෑඩේ හදවත වගේ වුණු කවදත් කලදලකාරී වෙළඳපොලේ. මේ තමයි මිනිස්සුන්ගේ ගෞරවයයි අන්ත අසරණකමයි එකිනෙක ගැටෙන තැන. මෙතනදී අපිට මුණ ගැහෙනවා එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක්. එක පැත්තකින් බැග්ඩෑඩේ පාලකයා බලයත් ධනයත් දෙකින්ම මත්තුණු සුල්තාන අස්ෆාර්, අනෙක් පැත්තෙන් මේ ලෝකේ කිසිම දෙයක් අයිති නැති තමන්ගේ අවංකකම විතරක් වස්තුව කරගත්තු බාබා රහීම් කියන අන්ධ හිඟන්නා. සුල්තාන්ගේ හිතේ ලොකු කුතුහලයක් සැකයක් කැකෑරමින් තිබුණා. මේ මිනිස්සු කියන තරම් අවංකකමක් ඇත්තටම තියෙන්න පුළුවන්ද? නැත්නම් මේක දුප්පත්කම වහගන්න දාගත්ත විස්මුහුණක් විතරද? ඔහුට ඕන වුණා මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්න. ඉතින් දවසක් සුල්තාන් හෙම්බත් වුණු සංචාරකයෙක් වගේ වෙස්වලාගෙන බාබා රහීම් ළඟට ගියා. ගිහින් ඉල්ලීමක් කළා. ඒක නිකන් ඉල්ලීමක් නෙවෙයි. ඒක අමානත් එක. ඒ කියන්නේ පණ වගේ රැකගන්න ඕන කඩන්න බැරි පූජනීය විශ්වාසයක්. බර වෙල්වෙට් මල්ලක් බාබා රහීම්ගේ අතට දෙන ගමන් වෙස්වලාගත් සුල්තාන් කිව්වා මේ මල්ලේ තියෙන්නේ නිකන් ගල් කැට ටිකක්. ඒත් මට නම් මේවා මගේ පණටත් වඩා වටිනවා. මම වන්දනාවේ ගිහින් ආයෙ එනකල් මේක පණ වගේ බලාගන්න. ඒ වචන පිටිපස්සේ ඔහුගේ කුරිරු පරීක්ෂණයේ පළමු උගුල අටවලා ඉවරුයි. ඉතින් කතාවේ තීරණාත්මකම මොහොත උදා වුණා. කිසිම වටිනාකමක් නැහැ කියලා හිතපු දෙයක් උඩදුණු පොරොන්දුවකින් මේ රාජධානියේ බලවත්ම මිනිස්සයයි අසරණම මිනිස්සයයි නොපෙනෙන දම්වැලකින් එකට බැඳුණා. හරි. දැන් අපි බලමු මේ පොරොන්දුවේ ඇත්තම බර දැනෙන්න පටන් ගන්න කොහොමද කියලා. ඒ සරල පොරොන්දුව ටිකෙන් ටික ඔහුගේ මුළු ජීවිතයම ගිලගන්න කළු වලාකුලක් වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. දවස් ගෙවිලා සති වුණා, සති මාස වෙලා අවුරුදු ගෙවිලා ගියා. සංචාරකයා ආපහු ආවෙ නෑ. ඒත් ඒ වෙනුවට මුළු බැග්ඩෑඩේම වනසන මහා සාගතයක කළු සැවනැල්ල නගරය වසාගත්තා. මුළු නගරයම බඩගින්නේ කෑ ගහන්න ගත්තා. සල්ලි තියෙන මිනිස්සු තමන්ගේ ගෙවල් වල දොරවල් වහගත්තා. මිනිස්සුන්ගේ හිතේ තිබුණු කරුණාව බඩගින්න එක්කම වාෂ්ප වෙලා ගියා. ඉඳා හිට ලැබුණ කෑම කටක්වත් නැතිව බාබා රහීම් දවස් ගණන් බඩගින්නේ දුක් විඳා. ඔහුගේ ඇඟ කෙට්ටු වෙලා ගියත් ඒ මල්ල නම් ඔහු පපුවට තුරුළු කරගෙනම හිටියා. මේ පොරොන්දුවේ ඇත්තම බර කොච්චරද කියන එක මේ කොටසින් තමයි පැහැදිලි වෙන්නේ. ඒ වෙනුවෙන් ඔහුට ගෙවන්න වුණු මිල ඇත්තටම අපේ හිත සසල කරනවා. බඩගින්න කියන්නේ දරුණු දෙයක්. ඒක ඇඟ විතරක් නෙවෙයි හිතත් හාරගෙන කන්න පටන් ගන්නවා. ඉතින් දවසක් සාතන්ම ඔහුගේ කනට කුඳුරනවා වගේ පෙළඹවීමක් ඔහුගේ හිතේ පළපදියම් වෙන්න ගත්තා. නිකම් ගල් කැට ටිකක් වෙනුවෙන් බඩගින්නේ මැරෙනවද? ඔහුගේ වෙව්ලන ඇඟිලි හෙමින් මල්ලේ ගැටේ ළඟට ගියා. ඒ මොහොතේ ඔහුගේ හිත ඇතුලේ ජීවත් වීමේ ආසාවයි තමන්ගේ ගෞරවයයි අතරේ මහා සටනක් ඇවිලෙමින් තිබුණා. සමහර විට ඇතුලේ වටිනා දෙයක් ඇති. පොඩි කෑල්ලක්. එකම එක කෑල්ලක් මගේ ජීවිතේ බේරෙල්. ඒ මොහොතම අර සංචාරකයාගේ කටහඬ ඔහුගේ ඔළුව ඇතුලේ දොංකාර දුන්නා. ඔහු තමන්ටම කියාගත්තා. නෑ මම බඩගින්නේ මැරුණත් දීප පොරොන්දුවක් විශ්වාසයක් පාව දෙන්නේ නෑ. එහෙම හිතපු ගමන් ඔහු ඒ අත ක්ෂණයකින් ඉවටට ගත්තා. ඔහු ජීවිතයට වඩා තමන්ගේ අවංකකම තෝරාගත්තා. ඔහුගේ දුක් විඳීම එතනින් නැවතුනේ නෑ. මිනිස්සු ඔහුට hina වුණා. ගල් මල්ලක් බදාගෙන ඉන්න පිස්සෙක් කියලා සමච්චල් කළා. කඩකාරයෙක් ඔහුට ඉන්න තැනින් පන්නලා දැම්මා. අන්තිමේදී ඔහුට නගරෙන් එපිට පාළු නටබුන් ගොඩක ජීවත් වෙන්න සිද්ධ වුණා. දවසක් හුරු කණ්ඩායමක් ඇවිත් ඊ මල්ල උදුර ගන්න හදලා ඔහුට සිහිනෙටි වෙනකල්ම පහර දුන්නා. අවුරුදු 5ක් දිගු අවුරුදු 5කට පස්සේ සාගතයෙන් බැටකාලා සම්පූර්ණයෙන්ම වෙලස් වෙලා ගියපු නගරයකට සුල්තාන් ආපහු ආවා. ඔහු කෙලින්ම ගියේ අර පරණ ගහ ළඟට. ඒත් එතන කවුරුත් නැහැ. හිස්තැනක් විතරයි. ළඟපාත කඩකාරයෙක්ගෙන් නැහුවම ඒ පිස්සු හිඟන්නා නම් නගරයෙන් එපිට නටබුන් අතරේ මැරිලා යන්න ඇති කියලා උත්තර ලැබුණා.
ඒක ඇහුණ ගමන් සුල්තාන්ගේ හදවත කඩාගෙන වැටුණා. තමන්ගේ නිකන් පරීක්ෂණයක් නිසා අහිංසක මිනිස්සෙක්ගේ ජීවිතෙන් නැති වුණාද කියන සිතුවිල්ල ඔහුව කම්පණයටපත් කළා. අන්තිමේදී කඩා වැටෙනු අඳුර නටබුන් ගොඩක් ඇතුලේ සුල්තාන් ඔහු දැක්කා. ඒ මිනිස්සෙක් නෙවෙයි ඇටසැකිල්ලක් වගේ රූපයක්. මරණාසන්නව වෙටිලා හිටියත් පුදුමයකට වගේ ඔහුගේ අත් දෙක තාමත් ඒ අමානත් එක. ඒ විශ්වාසය තදින් බදාගෙන තිබුණා. බාබා රහීම්ගේ ඇස් යන්තා මැරුණා. ඔහු තමන්ගේ අවසාන හුස්ම ටික එකතු කරලා මෙහෙම කොඳුරනවා. සංචාරකයා, ඔයා ආවා. මන් දන්නවා ඔයා එනවා කියලා. මේ ඔයාගේ භාර්ය මම ඇරියේ නෑ. ඔහුගේ අවසන් හුස්ම පොදත් එක්ක ඔහුගේ එකම වුවමනාව වුණේ ඒ භාර්යයේ නියම අයිතිකාරයාට දෙන එක. සුල්තාන්ගේ හිත ලැජ්ජාවෙනුයි ඒ වගේම අසීමිත ගෞරවයකිනුයි පිරීලා ඉතිරිලා ගියා. ඒ මොහොතේ ඔහු Taman වෙස්වලාගත්තු සුල්තාන් කියලා හෙලි කරලා ඒ මල්ලේ තිබුණු ඇත්ත රහසත් හෙලි කළා. මල්ල ඇතුලේ තිබුණේ වැඩකට නැති ගල්කට නෙවෙයි. ඒ තිබුණේ මේ මුළු රාජධානියේම වටිනාම දියමන්ති, රතු මැණික් සහ වෙනත් මිල කරන්න බැරි ආභරණ. රජ කෙනෙක්ගේ මුළු ජීවිත කාලෙටමත් හොයාගන්න බැරි තරම් වස්තුවක්. හිතලා බලන්න ඔහුට නැතිවුණු දේවල් දිහා. අවුරුදු 5ක බඩගින්න, මිනිස්සුන්ගේ අපහාස, මරණීය වේදනාව. ඒත් ඔහු දිනාගත්ත දේ ඊට වඩා කොච්චර වටිනවද? කවදාවත් බිනින්න බැරි ගෞරවයක්. සුල්තාන් කෙනෙක්ගේ පරම විශ්වාසය, සදාකාලික උරුමයක්. බාබා රහීම් ඔප්පුපලා කිසිම දෙයක් නැති මිනිස්සෙක්ට වුණත් සල්ලි වලට ගන්න බැරි වටිනාම දේ. ඒ කියන්නේ නොසෙලෙන නවංකකම අයිති කරගන්න පුරුවන් කියලා. මේ කතාව ඉවර වෙන්නේ සුල්තානේ වටිනා මැණික් ඔක්කොම විකුණලා නගරයේ හැම දුප්පත් මිනිස්සෙක්ටම නවාතැන් හදලා දීමෙන්. ඒ නවාතැන් වලට සදාටම බාබා රහීම්ගේ නිවාස කියලා නම තිබ්බා. මිනිස් චරිතය තමයි කවදාවත් නැති වෙන්නේ නැති එකම නිදානිය කියලා ඔප්පු කරපු ඒ මිනිස්යාගේ නමින්. ඉතින් මේ කතාව අපෙන් අහනවා මේ එනවා යනවා නැති වෙලා යන සල්ලි බලය පිරුණු ලෝකේ ඇත්තටම කෙනෙක්ට අයිති කරගන්න පුරුවන් වටිනාම වස්තුව මොකද්ද කියලා.